Hi my dear friends, කොහොමද ඔයාලට අදත් එහෙනම් අපි සෙට් වෙමු morning office ride එකකට. අදත් කාලගුණේ මොන හරි කියනවා වගේ මං හිතන්නේ උදේ ඉඳන්ම අවස මොනවා ඉඳන් නැහැ. අද පොඩි වෙනසකටත් එක්ක මේ මම ගිහලා නැති පාරක් තියෙනවා. ඒ පැත්තේ යන්නත් තියෙනවා. හැබැයි ගිහලා අනා ගන්න වෙයිද දන්නේ නැහැ. ඒකින්ද මම අද බෝඩ් හෝල්ඩරේ තරංග ආවා. අදිසි හරි පාර අතරමං වුණොත් එහෙම ඒකින්ද පොඩ්ඩක් ඒ පාරෙන් යන්න ආසාවකුත් තියෙනවා. ඕකට ගිහලා බලමුනේ. පාර වා ගන්න බැරුණොත් එහෙම Google Map එක දාගෙන හැරිලා එන ගැන තියෙන කෙලින්ම. මේකේ මම දවස් ගානකට යන්න හිටියා මට අමතක වුණා මේ පාරේ මේ වම් පැත්තට යන්න මේ පැත්තෙන් යන්නේ normal route එකේම. එතන ඉස්සරහින් තියෙනවා guys හැරෙන්න පාර මම ඒක යන්නේ කාලෙකද යන්න හිටියේ. මේක කොහෙට වැටෙනවා කියලා දන්නේ නැහැ. ගිහිල්ලා බලමුනේ. ඉතින් කොහෙට හරි වැටුනොත් එහෙනම් කැරකිලා Google Map එක දාගෙන ආයෙ හොයාගෙන යමු ඉතින් ගිහිල්ලා. බල්ලෝ සෙට් එකක් ඉන්නවා. අයින් වෙන්නෝ. IC 25 පැත්තෙන් නුවර යන පාර තියෙන්නේ. නුවර කඩුවස්තර ලේවැල්ල අර කලින් ගිය පාරම තමයි. මෙතන අර ඉස්සරහා පාරක් තිබ්බා මේ මම පෙන්නන්නම් පොට්ටක් ඉස්සරහදී. මං අහලා තියෙනවා එතනින් කැරකිලා යන්න පුළුවන් කියලා එහා පැත්තට. බලමු කැරකිලා යන්න පුළුවන්ද කියලා. ඔයාලා බලනවා ඉතින් අද වෙනදා වීඩියෝ එකේ පොඩ්ඩක් වෙනසක් තියෙනවා කියලා. මොකක්ද වෙනස? පුළුවන් නම් කියන්න බලන්න මොකක්ද වෙනස කියලා. තාම තේරුන්නේ නැහැ නේ. බාන්න මගේ අත් දෙක අත ග්ලව්ස් දෙකක් තියෙනවා. හැබැයි අලුතෙන් ගත්තද ගන්න මේ හොඳේ මේක ගෙදර තිබ්බ දෙකක් මම කලින් දැම්මේ නැහැ ග්ලව්ස් දෙක. දැන් දානවා ඉතින් තව සතියකින් විතර වෙඩින් එක තියෙනවා. අත් දෙක කලු කරගන්න ඕනේ නැහැ නිකන් බොරුට. ඒකින්ද පුල්ල අහගෙන යන්නේ මේ දවස් ටික වෙඩින් එක ලඟ වෙලා ඉන්න. guys ඔතන මෙන්න මේ ඉස්සරහා තියෙන පාරේ තමයි යන්න තියෙන්නේ. මේක කොහෙට යනවද දන්නේ නැහැ. ඉක්මනට යන එක කරන්නේ නැත්නම් වෙලා යනවා. මේකෙන් කැරගිලා මම හිතන්නේ අර වලල පැත්තට යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. මම මේක ගිහිල්ලා නැහැ. කොහොම හරි වල්ල ටවුන් එක වෙන්න ඕන නම් කොහොම හරි මේ පැත්තෙන් නුවරට යන්න පුළුවන් නේ. මේ බලමු ගිහිල්ලා කොහෙන් වැටෙන්නද නැහැ කැරගිලා ආයෙ. මාරවේරුවන අරගෙන එන්න නැත්නම් Google Map එක තමයි. මම මේ පළවෙනි පාර මේ පැත්තෙන් යන බල්ලෝ ඉන්නවා. ඉතින් කොයි වෙලේ පරිද්ද දන්නේ බලාගෙන ඉන්නේ ළඟ නැහැ. ෂුවර් නැහැ බල්ලෝ නම් අය. මේ කොහෙද මේ මම යන්නේ. පාරක් තියෙන අන්තිමට කොහේ ගෙදරකට රටට එන්න නැහැ කියලා මල මඟුලක් වෙන්නේ කියලා ඉවරලා තියෙනවා. යන්න වෙනොත් ඉතින් Google Map එකවත් දාගෙන යම් ඉතින් කොහොම හරි යන විදිහට නුවර පැත්තටවත් දාගෙන Google Map එක මේ කොහෙද හැරෙන්නේ කියලා බලාගන්න ටික ටික. හැබැයි මරු ලස්සන vibe එකක් තියෙන්නේ මචං. මේකේ සුපිරි අමුතු vibe එකක් තියෙනවා. මාර ලස්සනයි පැත්තම. අමුතු look එකක් තියෙනවා මේ හරි. බලන්න කොච්චර ලස්සනද කියලා vibe එක. පාර හැබැයි මරු ලොකේෂන් එක මරු ගම පට්ට ලස්සනයි. මාරම නැචරල් ලයිෆ් එකක් තියෙන්නේ මචං. උදේ පාන්දර බලන්න කොච්චර ලස්සනද කියලා. මේ වගේ පාරක හරි මෙන්න මෙතෙන්ට තමයි වැටෙන්නේ මචං. දැන් අවුලක් නෑ. නුවර යන එක හොයාගන්න Google Map ඕනේ වෙන්නේ නෑ. මේ
අපි අර ලේවල් පැත්තෙන් දාපු පාර තමයි මෙතනින් කරනවා කියන්නේ අවුලක් නැහැ මෙතන වම් පැත්තට දාන්නේ. එහෙනම් අවුලක් නැහැ Google Map නැතුව අද පාරුවේ යන්න පුළුවන්. හරි එහෙනම් යන් ඉතින් normal route එකම දැන් ඉතින්. හරි ඒ ආසාවත් හරි දැන් මේ පාර හොයාගත්තනේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඒකෙමුත් අපිට මෙතෙන් එන්න පුළුවන් වටෙන් ටවුන් එකෙන් එන්නේ නැතුව ඔෆිස් එකට යන ගමන් රවුමක් දාන්න. මෙතෙන් වැටුණා කියන්නේ හැබැයි හොඳයි හැබැයි ළඟයි පාරේ ඊතර ඉඳන් එන එක. මොකද නැත්තම් මම ටවුන් එක පැත්තට ගිහලා ටවුන් එකෙන් ඇවිල්ලා අර වලලින් උඩට දාලා කැරකෙලා එන්න ඕනේ මෙතෙන්. ඊට වඩා බලද්දි මේක හැබැයි ළඟයි වගේ දැන්නවා. මෙන්න තියෙනවා දඩවංගුවක්. මේක ඉතින් මගේ පළවෙනි මැනුවල් බයික් එක මචං. හරිද? මගේ කලින් ස්කූටර්ස් තමයි පැද්දේ. ස්කූටර්ස් පැදලා අන්තිමේදී මේ තෙලුත් පිච්චෙන වැඩි ස්කූටර්ස් වල ගොඩක් දුර යන්නත් අමාරුයි තෙල් වියදම් වැඩි. ඒකෙන්ද ඉතින් මේ බයික් එක ගත්තා. ඉතින් මේ බයික් එක මාරුයි. තෙලුත් වැඩ කරනවා ලීටර් එකකට සාමාන්‍යයෙන් 60ක් 70ක් විතර වැඩ කරනවා. ඉතින් ඒකෙන්ද අවුලක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කඳුවල වදිනවට ටිකක් අඩුයි. හැබැයි නෝමල් සාමාන්‍ය පාරවල් යනවා නම් අනිවාර්යෙන් 70ක් විතර වැඩ කරනවා මචං. සාමාන්‍යයෙන් ඔෆිස් එකට යන්න මාසෙකට තෙල් දෙපාරක් විතර ගෙවුවම ඇති. ඉතින් මේ බයික් එකට ඒතර මාර ඉතිරි. ඉතින් බස් එක යනකොට වඩා ලාභයි. කලින් තිබ්බ එන්ට්‍රෝක් එකක් මරු බාන්න ආයේ මරු බයික් එක කියන්න දෙයක් නැහැ. සුපිරි බයික් එක ලෙඩක් දුන්නේ නැහැ. මේ බයික් එක ගත්ත දවසේ ඉතින් අවුරුදු 5ක් විතර වැද්ද බයික් එක කිසිම අවුලක් නැහැ. මේ බයික් එකත් අවුලක් නැහැ. මේ පිකප් එකක් තියෙන හොඳට ඕන තරම් යන්න පුළුවන්. මේක පදින්න හැබැයි මං ගාව මැනුවල් ලයිසන්ස් තිබ්බේ නැහැ. මං කලින් පාර ලයිසන්ස් ගත්තී ඔටෝ ලයිසන්ස් එක විතරයි මං ගාව තිබ්බේ. ඊට පස්සේ ඉතින් ආයෙ ලයිසන්ස් දාලා තමයි මේ බයික් එක ගත්තා. පස්සේ තමයි ආයෙ ලයිසන්ස් ගත්තේ. මාරු හැබැයි මැනුවල් බයික් එකක් පදිනවා කියන්නේ වෙනම ඉතින් ආතල් එකක් නේ. මුල් දවසේදී ගියර් දාන්න අමාරුයි බයික් එක හැන්ඩල් කරන්න අමාරුයි. එනම් ප්‍රශ්න තියෙනවා. ඉතින් පොඩ්ඩක් පුරුදු වුණාම ඉතින් අවුලක් නැහැ. ඉතින් පාරවල් වල ගියාම ඉතින් මේ පව් කරගන්න තමයි අමාරු. ඉතින් ඉස්සර පාරවල් පොඩිනේ. ඉස්සර ඉන්න බ්‍රේක් කරනවා දිගට අරාට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකෝ කියන්නේ කට්ටිය ඉතින් වෙසක් එකට එහෙම ලෑස්ති වෙනවා ඉතින් නේ. දැන් ඉතින් වෙසක් එක පළවෙනිදා නෙමෙයි. දැන් හෙට තිබ්බ වෙසක් රවුම ගියානේ. ඉතින් මාසෙ අන්තිමට නේ නැත්තම් ඉතින් හෙට වෙසක් රවුමක්වත් දාන්න තිබ්බා. හැබැයි හොඳයි ඉතින් මාසෙ අන්තිමේට වැටිච්ච එකත් හොඳයි. ඒක අතන. ඒතකොට මේ අලුත් සමාජිකයෙකුත් එක්කෙනවා මේ එතනින් එහාට channel එකට. කවුද කියලා බලා ගන්නකොට එකතු වුණාම තව සතියකින් දෙකකින් වගේ සමාජිකයෙක් එකතු වෙයි මේ channel එකේ වීඩියෝස් වල. ඒතකොට දැනගන්න පුළුවන් මේ කට්ටියට කවුද එකතු වෙන්නේ කියලා. මේ පාර වෙසක් බලන්න යද්දිත් ඒ සමාජිකව එක් කරන් තමයි යන්නේ ඉතින්. ඔව් කරලා යන්නේ නැත්නම් එහෙම යන්න වෙන්නේ නැහැ නැත්නම් එහෙම. සුන්දර වෙල්ලායක් මැද්දෙන් දැන් ඉතින් යම් පොඩි ගමනක් නේ. අද නිකන් අවුව සීන් එකකුත් තියෙනවා. හැබැයි ඔය අවුව තිබ්බට ඉතින් එක දෙක වගේ වෙද්දි නුවරට වයින්නවා උදේම. ඊට පස්සේ ආයෙ හවස පොඩ්ඩක් පායනවා. දැන් වහින සීසන් එක ආයෙ පටන් ගන්නවා වගේ තියෙන්නේ. මේ අනිවාර්යෙන් හවසට වයින්නවා. ඉතින් හැමදාම එක දෙක වෙද්දි කලු කරනවා ආසම. එතනින් එයාට වයින්නවා හොඳට. තිබ්බනම් හොඳයි. කවන්න නැති යන්න අවශ්‍ය නිසා පව් කරමු.
වමෙන් ඉස්සර කරන්න එපා කියලා තියෙනවා මචං. ඇත්ත තමයි කතාව. ඉතින් වමෙන් ඉස්සර කරන්න එපා. වමෙන් ඉස්සර කරාම පේන්නේ නැහැ නේ එකපාරටම. වාහනයක් දකුණු පැත්තෙන් ආවොත් එම කපන්න එන්නේ වමට. ඉතින් වමෙන් ඉන්න එක ඉවරයි. ඇත්ත තමයි කතාව. ගොඩක් කට්ටිය වමෙන්ම තමයි අදාලා නැහැ. වමෙන් ඉස්සර කරන වැඩේ ඉතින් වැරදි ඇත්තටම. හරි අන්තන් එදී වෑන් එක වෙන පැත්තකට ගියාය නම් අපි ඉක්මනට යන් එනවා. අපි අද ලේවල් පැත්තෙන්ම තමයි මචං යන්නේ. කාම් වයිබ් එකක් තියෙනවා මචං. වැඩි සද්දවත් නැහැ, වාහනයක් නැහැ. මේ අමුතුම කාම් වයිබ් එකක් තියෙන ඉතින් මේ පැත්තේ. ඒ වගේ නිදහස් පරිසරයක තමයි මචං ඉන්න ඕනේ ඇත්තටම. මොකද මේ ටවුන් වලේම ගෙවල් ගත්තාම වාහන හොඳයි පුදුම ඉස්සරහට තියෙන ඔළුවට. කිසිම නිදහසක් නැහැ. මේ වගේ පැත්තක ඉතින් ඉන්නවා කියන්නේ ඉතින් මාරම නිදහස ඔළුවට. මාර රිලැක්ස් එකක් තියෙන්නේ මේ ගෙදර ආවම මේ පැත්තේ කියද්දී. සිටි වයිබ් එකයි මේ වයිබ් එකේ තියෙන වෙනස තමයි ඕක මචං. අපිට ඉතින් අර ටවුන් වල ගිහලා ඉන්නත් බෑ. මොකද ටවුන් වල ගිහලා ගියාම ඔය සද්දපත්යි ප්‍රශ්නේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකෙන් ඉතින් එච්චර ලොකු පුරුද්දක් නැහැ. කොහේ ගියත් ඉතින් ගෙදර නිකන් ඉවසිල්ලක් නැහැ ඉතින්. මොන ට්‍රිප් එක ගියත් අන්තිමට ගෙදර නිකන් තමයි හදිස්සිය තියෙන්නේ. බයික් එකේ සර්විස් එකක් වෙනවා වගේ මම හිතන්නේ 6000 ගානක් සර්විස් එකක් තියෙනවා දාන්න. තව සතියකින් විතර දාන්න වෙයි මම හිතන්නේ සර්විස් එක. Pulsar අපිට ඉතින් බයික් එකත් රේස් පදින්න නෙමෙයි ඉතින් හරිද ඔය සමහර කට්ටිය ඉතින් රේස් එකට වගේ එන්නත් වෙනවා වෙන හරකෙක් කියලාවත් තියෙනවා මේ රේස් වලටත් වෙනවනේ අපි ඉතින් බයික් එකත් ඉතින් වැඩට යන්න වෙ නිකන් පාඩුවේ ට්‍රිප් එකක් ගන්න විතරයි ඉතින් මේ රේස් යන්නේ නැහැ ඉතින් මේ රේස් ගියත් රේස් යනවා නම් පරිස්සමෙන් මචං මොකද මේ පාරවල් වල එක එක දේවල් බල්ලෝ ඉන්න පුළුවන් එක එක දේවල් ලිස්සන්න පුළුවන් කොයි එලේ මොනව වෙයිද දන්නේ නැහැ. ඒකින්ද රේස් යනවා නම් පරිස්සමෙන් මචං. මොකද ගෙදර කට්ටිය තමයි අන්තිමට බලන් ඉන්නේ. උඹලා රේස් කියාට ඉතින් උඹලට ගන්නක් නැහැ නේ. උඹලා මොනවාරු කරගත්තාම ඒකින්ද ගෙදර මිනිස්සු නිවිදවන්නේ ඊට පස්සේ. ඒකින්ද රේස් යනවා නම් පරිස්සමෙන් පැදපල්ලා. රේස් යන එක ආතල් එකක් තමයි කොල්ලොන්ගේ. ඒ වුණාට මචං මේ ගෙදර මිනිස්සු ගැනත් හිතමු පොඩ්ඩක් රේස් යන්න කලින්. 200 එකකුත් යනවා මචං. මටත් ගන්න ආසාවක් තියෙනවා 200 එක. එනවාට දැන් මේකින් පස්සේ මීට ගන්න ඕන. මේ බයික් එකේ මේ සුපිරි බයික් එක අවුලකට තියෙන්නේ මේ ඩිස්ක් බ්‍රේක් එක තියෙන එක තමයි. මේකෙත් අර ABS වගේ බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා බයික් එකට සුපිරි මචං. මොකද ABS බ්‍රේකින් තියනවා කියන්නේ ආයේ බයික් එක සුපිරියට බ්‍රේක් කරගන්න පුළුවන් නේ. නැත්නම් එහෙම බයික් එක මේ පොඩ්ඩක් හයියෙන් ගිහිල්ලා බ්‍රේක් පාරක් එහෙම ඇල්ලුවොත් එහෙම ඩිස්ක් එකකින් හින්දා පොඩ්ඩක් ඉස්සරහ වැටෙන්න බලන බයික් එක. ඉස්සරහ බ්‍රේක් එක ගෙවුවොත් එහෙම ආයේ උඩින් යන්නේ. ඒකින්ද මේ ඩිස්ක් බ්‍රේක් වගේ තියෙනවා නම් පිටිපස්ස නම් මේක රම් බ්‍රේක් එකක් තියෙන්නේ. මේ ඒකින්ද පිටිපස්සේ බ්‍රේක් එක තමයි වැඩිපුරම ගන්නෙ. සාමාන්‍යයෙන් ඉස්සරහ බ්‍රේක් එක නම් ගහන්න යන්න බෑ වැඩි එකපාර. එක තැන පෙරලෙන්න පුළුවන් බයික් එක. ඒකින්ද පිටිපස්ස බ්‍රේක් එකෙන් මේ පුළුවන් තරම් අඩු කරලා ගියර් වලින් තමයි අඩු කරන්නේ මචං. ස්පීඩ් එක අර වෑන් එක දායිද දන්නේ නැහැ බලාගෙන ඉන්නවා. කෑල්ලක් එළිය දිහාගෙන බලන් ඉන්නේ වෑන් එක. පාරට දාන්න ඕන නැත්නම් කෑල්ලක් එළිය.
කොහෙන්ද යන්නේ? අපි පොල්ගොල්ල පැත්තෙන් යනවද නෝමල් පැත්තෙන් යනවද? පොල්ගොල්ල ඩෑම් එක පැත්තෙන් යන්න පුළුවන්. පොල්ගොල්ල ඩෑම් එක පැත්තෙන් යන්නකෝ නෝමල් රූට් එකෙන් යන්න බැරිය. අර එදා ගිය කන්දක් වගේ තැනක් තියෙන්නේ යන්නේ පාරෙන් දාලා යන්නේ නැහැ. මම හිතන්නේ වම් පැත්තට දාලා පොල්ගොල්ල ඩෑම් එක පැත්තේ ගියොත් පොඩ්ඩක් අර වලවල් ගතියත් වැඩි ඔය මඩ ගතියත් වැඩි. මොකද ඊයේ දවස් ටික වයිනේ ඉඳ පොඩ්ඩක් මඩ වෙලා තින්නා අපෝ පාර. වීඩියෝ එක මෙතන හම්බුණා පොඩි කැප් එකක් සෙට් වෙලා රිවර්ස් වෙන ගත්තා මේ වගේ සීන් තියෙනවා මේ පාර ලොකුම වාහන මේ පාර යන්නේ සාමාන්‍ය පොඩි වාහන විතරයි යන්නේ ඉවත් අගේ දැම්ම නේද ලොරිය පල්ලමෙන් වාහනයක් එද්දි පොඩ්ඩක් බල්ල දාන්න ඕනේ. හදිසි හරි මගක් එද්දි දැම්මම එහෙම පල්ලමේ ඉන්නේ මිනිස්සයාට උඩට මේ රිවර්ස් කරගන්න බෑනේ ඉතින්. ඒකෙන්ද චුට්ටක් වාහන දාද්දි බල්ල දාන්න ඕනේ ඉතින්. BYD seal මරු කාර් කෙනේ. BYD ලාගේ හොඳ කාර්යම ගානවා මචං ආයේ ඩිසයින් එක සුපිරි ගානවා. අලුත්ම ට්‍රෙන්ඩින් ඩිසයින් තමයි මේ දවස් BYD හදන්නේ. ලනස් ඉස්සරහ මොකක් වේද දන්නේ නැහැ නේ. ඒක පව් කරන්නත් අමාරුයි ටිකක්. පාර ඉඩේ දින්න හොඳයි මේ හරි පොඩ්ඩක් පාර පල්ලේ ඉඳ ෂේප් එකේ එහෙම මෙහෙම දාගෙන යන්න පුළුවන්. පොඩ්ඩක් හරි ඉර මේ කපන්න නැතුව. පාර මැද්දේ ගියාම ඉතින් අපි කොහොමද යන්නේ නේ? පව් කරන්න බෑ මොකද පොලිසියෙන් ඉන්නවා නෙමෙයි හිටවුවා යන්නේ නැද්දෝ දාමුනේ මං හිතාගෙන ඉන්න වෙසක් කියන හොඳ රවුමක් දාලා හොඳ වීඩියෝ ටිකක් අරන් එන්න. දන්සල් එහෙම වලට ගිහිල්ලා බයික් එකේ මේ හොඳ වීඩියෝ සෙට් එකක් අරන් එමු වෙසක් දවස් දෙකේ රවුමක් දාලා. ආරකට දානවා ඉස්සරහට
ලොරිය කොහෙටද ආයිත් දන්නේ නැහැ. පොල්ගොල්ල පැත්තට දැම්මොත් හොඳයි. නැත්නම් අනිත් පාරේ පස්සෙන් තමයි යන්න වෙන්නේ. පොල් කරගන්න පුළුවන් අනිත් පාරේ ගියොත් ඒක. තමයි දැන් පොල්ගොල්ල පැත්තට තමයි යන්නේ. වම් පැත්තට යන්න ඕනේ. නෑනේ පුතා යන්නේ ඉතින් සිග්නල් දාලා වම් පැත්තටනේ. සිග්නල් දාගොනට ලොරිය මොමඩ. යාම බව කරගන්නත් බෑ ඉතින් අර වාහනේ නේද. තියෙන පොඩ්ඩක් කෙලින්ම වේදියෙන් තරම් කෙතනින් පහු කරගත්තොත් තමයි ඉතින් නැත්තම් පේන්නේ නැහැ ඉස්සරහින් වාහනයක් આવුත් එහෙම. ඉස්සරහ පොඩි බම්පර් සීන් එකක් වගේ දිනවා මේ පාරේ. ඔතනින් ස්ලෝ කරන්න ඕනේ නැත්නම් පොඩ්ඩක් කුඩින් යයි ඒක. මේක පස්සම යන්න සීන් එකක් තමයි තියෙන්නේ. මොකද මේ පොල් කරගන්න බෑ උදේ පාන්දර මේ වාහනේ මේ අවුලක් නැහැ. හදිස්සියක් නැහැ නේ මේ මීඩියා. කොන්ක්‍රීට් ස්ලැබ් දැබීම. අන්න කොන්ක්‍රීට් ස්ලැබ් දානවා කියලා දෙනවා නම්බර් එක දාගන්න 077යි 57යි 68යි 847. නිවාස මාර්ග නාන තටාක වතුර ටැංකිය පවර් ටවර් ලෝන් එකකට කොන්ක්‍රීට් ස්ලැබ් දානවා මම හිතන්නේ. ඔන්න කන්ටැක්ට් කරගන්න කොන්ක්‍රීට් ස්ලැබ් දාන කට්ටිය ඕන්න නුවර පැත්තේ ඉන්න. thank you මචං. Toyota Camry. ඉතමද සීන් එකක් තියෙනවනේ මේක ටිකක් මේ ආනේ පිටිපස්ස සයිඩ් එක මම හිතන්නේ 3 දිනට වගේ යන්න අමාරුයි. මොකද පළල මදින්න වාහනේ චුට්ටක් අමාරු ගතියක් තියෙනවා. 3 දිනට විතර යන්නේ ඒක. එහෙනම් මචං අපි ඔෆිස් එක ළඟට ඇවිල්ලා ඉවරයි. ඉතින් ආයෙ දවසක රයිඩ් එකකින් හම්බෙමුනේ. මේ වගේ උදේ පාන්දර මෝර්නින් රයිඩ් එකකින් සෙට් වෙමු. වම් පැත්තට දාන්න වාහන නැහැ. ආයෙ යනවා කියලා බලලා දාගන්න උතරින්. නැත්තම් කාගෙන එනවා. එහෙනම් මචං අපි ඔෆිස් එක ගාවට ආවා. එහෙනම් කට්ටිය තවත් දවසක වීඩියෝ එකකින් සෙට් වෙමුනේ. එහෙනම් channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් අපි තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු මචං.